ධන රැස් පිරිපවර කුවේර නුවරෙව් සැදුණු එනුවර. උරයෙන් නුර පැහැර ජනාකීර්ණ වේලාවක ඉස්කෝලේ අරුණ වේලාවක මේ පන්ති අරුණ වේලාවක අධික ලෙස සෙනග ගැවසෙන වේලාවකදී අපි මෙහෙම කෙලින් යනවද? නෑ. අපි යන්නේ හැපි හැපි. වැඩි වැඩි යන්නේ. ඌමනාවෙන් වදින්න යන්න එපා හැබැයි. හරිද? එතකොට වලත් එක් කියලා හිතනවා. මෙහෙම හැපි හැපි යන්නේ. අපි හැමෝටම ඉඩ දෙනවා යන්න අයියා, යන්න අක්කා. අපි ඉඩ දෙදී යන්නේ. ඇයි? උරය කියන්නේ පපුව. පපුවෙන් පපුව හැප්පෙන විදිහට. උරහිස නෙවෙයි. පපුව. හරිද? මේකට කියන්නේ උරහිස. මේකට කියන්නේ උර. හරිද? මේකට කියන්නේ උර. උර තුර සරාදිලි මුතුලතා කියන්නේ මෙහෙ දාපු මුතුමාල ගැනනේ. මෙහෙ දාන්නේ නැහැ මුතුමාල. හරිද? එතකොට උර කියන්නේ පපුව. මොකද්ද ඔබ බලාගෙන ඉන්නේ? හරිද? ඔව්. වල් විදිහට හිතන්නේ. හරිද? ඕන කෙනෙක්ගේ තියෙන උර. පිරිමින්ගේ තියෙනවා, ගෑනුන්ගේ තියෙනවා. පපුව ගැන නෙමෙයි කියන්නේ. හරිද? පපුවෙන් පපුව හැපි හැපි යන තරමට ජනාකීර්ණයි. සෙනග ඉන්නවා. උරයෙන් උර පැහැර ගැවසේ සිටින නිරතුර හැමතිස්සෙම. ඒක වෙලාවකට නෙවෙයි. හැමතිස්සෙම පපුවෙන් පපුව හැපි හැපි යන තරමට මිනිස්සු ඉන්නවා. ධන රැස් පිරිපවර. ධන රැස් කියන්නේ ජන සමූහයා පිරුණු පවර කියන්නේ උතුම්. ඒ නගරය හරියට ඕන් උපමාවක් කියනවා. කුවේර නුවරෙව් සැදුණු එනුවර. කුවේරයා හෙවත් ධනයට අධිපති දෙවියන්. ශක්‍ර දේවේන්ද්‍රයා හෙවත් ඉන්ද්‍ර දෙවියන්ගේ සහෝදරයෙක් කියලා කියනවා කුවේර කියලා කියන්නේ. කුවේර කියලා කියන්නේ ධනයට අධිපති දෙවියන් කියලාත් කියනවා. හැබැයි කුවේරයා කියලා කියන්නේ පට්ටම කැත කෙනෙක් කියලා කියනවා. හරිම කැතයිලු. ඒ හින්දා එයාට කියන තව නමක් තමයි වෙසමුනි. මොකද්ද නම? වෙසමුනි. සමහර පැත්තක යක්ෂයෙක් විදිහටත් සලකනවා. එච්චර කැතයි. හැබැයි සල්ලි තියෙනවා. හරිද? එහෙනම් කමක් නැහැ. අපි බඳිනවා. මේගොල්ලෝ එහෙම හිතන්නේ. හරිද? සල්ලි තියෙනවා නම් යකෙක් වුණ කමක්. නයිස්. හරිද? එතකොට ආන් ඒ වගේ කුවේරයාගේ නගරයේ නම තමා ආලක මන්දාව හෙවත් අලකාපුරය. මොන කාද? අලකාපුරය. හරිද? අන්නේ අලකාපුරේ නැත්තම් ආලක මන්දාව වගේ නගරයක්ලු අපි මේ කතා කරපු මොකක්ද? දැන් ආලක මන්දාව තියෙන්නේ මෙහෙද? ඒ හෝටලේ අර ඒ කසුන් ඉන්න හෝටලේ ඒක. මේ කතා කරන්නේ අලකාපුරේ තියෙන පුතා දිව්‍ය ලෝකේ. මොකද කුවේරයා කියන්නේ දෙයියෙක්නේ. දිව්‍ය ලෝකයේ තියෙන අලකාපුරේ හෙවත් ආලක මන්දාව වගේලු. දැන් මට කියහන්කෝ ශක්‍ර දෙවියන්ගේ පුරේ මොකද්ද කියලා? පළවෙනි කවිය කිව්වේ. ඉසුරුපුරේ යකෝ මොකද්ද කියන්නේ ගමක්ද මේ පැත්තේ තියෙන? වෙන්දේසිවත්වත්ද? ඉසුරුපුරේ නෙමෙයි බං ඉන්ද්‍රපුරේ. ඉන්ද්‍රපුරය, ශක්‍රපුරය නැත්නම් දිව්‍ය ලෝකය. ඒක කාගේද? ශක්‍ර දෙවියන්ගේ. එයාගේ සහෝදරයෙක් වෙච්ච කුවේරයාගේ නගරේ මොකද්ද? අලකාපුරේ හෙවත් ආලක මන්දාව. ඒකත් ඊටාම සස්ත්‍රීක රාජධානියක්, රාජ්‍යයක්. දිව්‍ය ලෝකේ තියෙන එකක්. හරි දිව්‍ය පුරයක්. ඒ වගේලු හරියට නිකන් මොකද්ද? බරණැස් පුරය. එච්චර සස්ත්‍රීක නගරයක් කියලා තමයි කිව්වේ. ඕන් ඔය කොටසට තමයි කියන්නේ පුතේ බරණැස මොසිරිය. බරණැස අසිරිය කියලා. ආයෙ පාරක් මුල ඉඳන් දැන් කවි ටික